මේගොල්ලන්ගේ තියෙන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන මේගොල්ලෝ තමයි නිර්මාතෘලා රටේ ජාතිවාදය ආගම්වාදය බෙදුම්වාදය ඒවා නිර්මා කරපු මේ කියන්නේ ප්‍රධානම පුද්ගලෙක් තමයි ඥානසාර කියලා කියන්නේ. හරිද? දැන් මේවා කරන්න බෑ. කාලය වෙනස් වෙලා තියෙනවා, තාලෙ වෙනස් වෙලා තියෙනවා. සමහර එක පන්සලක් නුවර කලාපයේ ගේට්ටුව වැහුවා. මිනිසුන් එනවට ගේට්ටුව වැහුවා. හැබැයි අපේ ආදරණීය මිනිසුන් වර්තමානයේ වෙනකොට මුස්ලිම් ජනතාව 24 පැයම පල්ලිය ඇරියා නුවර පල්ලිය. ඇරලා කන්න බොන්න දුන්නා. සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට පල්ලියකට මුස්ලිම් කාන්තාවෝ යන්නේ නැහැ. හැබැයි මේ ආදරණීය මුස්ලිම් අපේ සහෝදරයෝ මේක හොඳට අහන්න. ආදරණීය මුස්ලිම් සහෝදරයෝ 24 පැයම පල්ලිය ඇරලා තිබ්බා. අපේ කාන්තාව ගිහිල්ලා ඒ පල්ලිය නිදාගෙන හිටියා. වයසක අම්මලා නිදාගෙන හිටියා. උපස්ථාන කර ආදරණීය අපේ හෘදයාංගම මුස්ලිම් ජනතාව. එතකොට උඹලා මොනවද නානේ මේ කියන්නේ? නානේ මොනවද කියන්නේ? උඹලා නානලා කියපුන් තමයි අපිට උදව් කරේ. උඹලා අපිට එහෙම සමච්චල් කරන්න ඉගෙනුවා. ඒ නානලා අපිට උදව් කරනකොට මේ නාන හදනවා නැවත බෙදන්න. අනුර අන්දරේ අන්දරේ නම් තමස නිකන් අපිට තේරෙන්නේ අග්ගොන චන්දරේ වගේ. අග්ගොන චන්දරේ වගේ අපිට තේරෙන්නේ. චණ්ඩිපාට් නෑ ලොක්කා මතක තියාගන්න. සුදත්ත අයියා කියන්නේ හරිද? තව ඔන්නම් ගහගමු මේකේ. දවසක කිව්වේ අර සුදත්ත කියන එක මොකෙද්ද ඌ මොකාද මට හම්බුනොත් ඕකගේ කනට නෙමෙයි මේකට ගහන්න වෙන්නේ කනට. හරිද? හෙලයෝ බව මතක තියාගනින්න. උඹලා වගේ අපි මේ දෙබිඩි පිළිවත් නැහැ. එක මාවතක ගමන් කරන්නේ. ඒ හෙලයාගේ මාවත. හෙලයා කියන්නේ සිංහලයා පමණක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයෝ සැබෑ හෙලයෝ. ඒ නිසා අපි එකට නිදහස ලබා ගත්තේ. සූර සරදියෙල් එක්ක හිටියේ ළඟම යාළුවා මුස්ලිම් ජාතිකයා. පාවල දුන්නේ. හැබැයි සරදියෙල් පාවල දුන්නේ ළඟම හිටපු යාළුවෙක්. පාවල දුන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා පාදඩයෝ පෙනී සිටින්න හදනවා ජාතියේ මුර දේවතාවුන් කියලා. උඹලා ජාතියේ මුර දේවතාවුන් නෙමෙයි. උඹලට මේකේ රඟන්න දෙන්නේ නැහැ. උඹලා යම් දැන් අර කියපු දේවල් ඔන්න අපි චැලෙන්ජ් එක හැටියට කියනවා. බීලා ගීප එක දන්නවනේ. දඩේ ගහප එකක් දන්නවනේ. එතකොට බේබත් දෙබ්බවත් දන්නවනේ. මම වර එක කිව්වා රෑ එක කතා කරනකොට මේ ඔයා බීලා මිනිස්සුන්ට එක එක්කනට කෝල් කරන්න එපා නිකන් පච වෙන්න. නෑ උදෙත් අයියේ මම බොන්නේ නෑ. මං කිව්වා බොන්නේ නෑ නෙමෙයි. බොන්න මට අපිට කමක් නෑ. ඔයාට නිපාප කර්මේ. හැබැයි බීලා කාටවත් කෝල් කරන්න යන්න එපායි කියලා. කිව්වද නැද්ද? කිව්වා. උදෙත් අයියා කිව්වනේ. බොරු නෙමෙයි මේවා. අපි අහන දේ තමයි කවුරු හරි දන්න කෙනෙක් කියන්නේ ප්‍රංශයේ 20 පැරිස් 20 කලාපේ කවුද ඉන්නේ? නුවරඑළිය ගිහිල්ලා කවුද රෑ කාමර මාරු කරේ? ඥානසාරට නෙමෙයි කිව්වේ. ඥානසාරට තමයි කිව්වේ. හරිද? මේවා ඔහොම තියලා මෙතනින් පසුව ගලබඩ අත්තේ ඥානසාර උන්නේ නැහැ